සුබ දවසක් පුතේ. අපි බලමු ප්‍රාණවාචී නාමපද යොදාගෙන කොහොමද වර්තමාන කාල වාක්‍ය ගොඩනගන්නේ කියලා. මීට පෙර අපි අප්‍රාණවාචී නාමපද යොදාගෙන වාක්‍ය ගොඩනගන විදිහ සාකච්ඡා කරා. අද අප්‍රාණවාචී සමග කොහොමද මේ ප්‍රාණවාචී වාක්‍යත් ගැළපීලා තියෙන්නේ? කොහොමද මේ ක්‍රියාපද දෙකේම සමාන විදිහට තියෙනවද කියන එකත් පොඩ්ඩක් විමසලා බලමු අපි පාඩමේ අවසානයේදී. හරි පුතේ. ප්‍රාණවාචී නාමපද. ප්‍රාණවාචී නාමපද යොදලා වර්තමාන කාලේ තමයි මේ වාක්‍ය ලියන්න යන්නේ. පුතේ නාමපදයක් කියන්නේ මොකද්ද? දෙයක්, කෙනෙක්, තැනක්, සතෙක් හඳුන්වන පද තමයි නාමපද කියලා කියන්නේ. දෙයක් හඳුන්වන පද ද්‍රව්‍ය නාම පද, තැනක් හඳුන්වන නාම පද ස්ථාන නාම පද කියලා කියනවා. කෙනෙක් හඳුන්වන නාම පද පුද්ගල නාම පද කියලා කියනවා. සතෙක් හඳුන්වන නාම පද සත්ත්ව නාම පද කියලා කියනවා. පුතේ ඒ වගේම මේ නාම පද ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද වලට බෙදෙනවා. අද අපි කතා කරන්න යන්නේ ප්‍රාණවාචී නාමපද යොදලා කොහොමද වර්තමාන කාලයේදී වාක්‍යයක් ගොඩනගන්නේ කියලා. ප්‍රාණවාචී නාමපද කියන්නේ එතකොට මොනවද? කෙනෙක් හඳුන්වන නාමපද සහ සතෙක් හඳුන්වන නාමපද. ඇයි පුතේ කෙනෙක් සහ සතෙක් හඳුන්වන නාමපද විතරක් ප්‍රාණවාචී වෙන්නේ? ප්‍රාණවාචී කියන්නේ පුතේ පණ තියෙන පුද්ගලයෝ සහ සත්තු. ප්‍රාණවාචී පණ තියන අය. පුද්ගල නාම පද සහ සත්ත්ව නාම පද වලට විතරනේ පුතේ පණ තියෙන්නේ. ඒව තමයි ප්‍රාණවාචී නාම පද කියලා කියන්නේ. කෙනෙක් හඳුන්වන පුද්ගල නාම පද සහ සතෙක් හඳුන්වන සත්ත්ව නාම පද තමයි පුතේ ප්‍රාණවාචී නාම පද වලට යටෙන්නේ. හරිද? ප්‍රාණවාචී නාම පද කියන්නේ එතකොට මොනවද? පුද්ගල නාම පද සහ සත්ත්ව නාම පද. අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි. ඒ පුද්ගල නාම පද. තව ගුරුවරයා වෛද්‍යවරයා රෝගියා ගෝවියා මේ හැම දෙයක්ම පුද්ගල නාම පද මේවා. සත්තු ගැන කියන්නේ මුවා කොටිය වලස හාව ගිරවල් ඒන මයින මේ සත්තු හඟවන පද නේද? සතෙක් හඟවන්න අපි සත්ත්ව නාම පද යොදා ගන්නවා. කෙනෙක් හඟවන්න පුද්ගල නාම පද යොදා ගන්නවා වගේම සතෙක් හඟවන්න පුතේ සත්ත්ව නාම පද යොදා ගන්නවා. මේ ටික තමයි එතකොට ප්‍රාණවාචී නාම පද වලට අයිති වෙන්නේ. පැහැදිලි නේද? ප්‍රාණවාචී කියන්නේ මොකක්ද කියලා. උඩ අප්‍රාණවාචී කියන්නේ පණ නැති දේවල්නේ. දැන් අපි මෙතනදී කතා කරන්නේ ප්‍රාණවාචීනේ. ඒ නිසා තමයි ද්‍රව්‍ය නාම පද සහ ස්ථාන නාම පද මේකට අයිති වෙන්නේ නැත්තේ. ඒවා අප්‍රාණවාචී නාම පද නිසා. හරි. දැන් මේ ප්‍රාණවාචී නාම පද යොදාගෙන පුතේ අපේ වාක්‍ය ගොඩනගනකොට කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියන එක තමයි බලන්න යන්නේ. ඒ කියන්නේ ක්‍රියාපදයේ දෙන්නේ කොහොමද කියලා තමයි අපි බලන්න යන්නේ. මෙන්න තවත් ප්‍රාණවාචී නාම පද තියෙනවා. පුද්ගල නාම පද සහ සත්ත්ව නාම පද කියන කොටස් දෙකට බෙදලා තියෙනවා දැන් පේනවා. අම්මා තාත්තා ගෝවියා නංගි ගුරුතුමා මේවා පුද්ගල නාම පද. සත්ත්ව නාම පද ගිරව හාවලීන අලිය කුකුලා කියන්නේ සත්ත්ව නාම පද. පුතේ කවදාවත් වෙනස් වෙන්නේ පුද්ගල නාම පද හා සත්ත්ව නාම පද කියන මේ කොටස් දෙක අයිති වෙන්නේ ප්‍රාණවාචී නාම පද වලට. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරිද? දැන් මෙන්න මේ නාම පද යොදාගෙන තමයි අපි වාක්‍ය ගොඩනගන්න හදන්නේ. මුලින්ම අපි කතා කරන්න ඕනේ මේ වාක්‍ය ගොඩනගන්න හදන්නේ මොන කාලයේද අපි කිව්වේ? අන්න පුතේ මම කිව්වා වර්තමාන කාලය කියලා. මොකද්ද පුතේ වර්තමාන කාලය කියන්නේ? දැන් බලන්නකෝ ඔයා මේ මොහොතේ
පාඩමට සවන් දෙනවා. අන්න අපි කියනවා අපි කතා කරන භාෂාවෙන් පාඩම බලනවා කියලා කියනවා. අම්මා බත් උයනවා. අන්න පුතේ මේ අම්මා බත් උයන්නේ මේ වෙලාවේ. මේ මොහොතේ වෙන දෙයක්. කරන දෙයක්. පුතේ වර්තමාන කාලය කියන්නේ මේ මොහොතේ සිදු වෙන දේවල් සහ සිදු කරන දේවල්. හරිද? හැබැයි වර්තමාන කාලය කියලා අපි මෙතනදී කතා කරන්නේ ප්‍රාණවාචී නාමපදත් එක්ක කොහොමද මේ වාක්‍ය ගොඩනගනවා කියන එකනේ වර්තමාන කාලයේදී. එතකොට සිදු කරන දේවල්. පණ තියෙන සතුදා මිනිස්සු වැඩ කරනවා. නේද? ක්‍රියාවන් කරනවා. ඒ කරන දේවල් තමයි පුතේ අපි මෙතනදී කතා කරන්නේ. වර්තමාන කාලයේදී. ප්‍රාණවාචී නාමපද නිසා සිදු කරන දේවල්. ළමයා පොත බලනවා මේ වෙලේ. පාඩම් කරනවා. මල්ලි සෙල්ලම් කරනවා. නංගි අකුරු ලියනවා. අම්මා බත් උයනවා. තාත්තා වැඩට යනවා. මේ මොහොතේ තමයි මේවා කරන්නේ. බල්ලා බුරනවා. මාළුවා පීනනවා. ගිරවා පියාඹනවා. කපුට කෑ ගහනවා. ඒව ඔක්කොම පුතේ මේ මොහොතේ කරන දේවල්නේ. අන්න පුතේ මේ මොහොතේ කරන ඒවා තමයි මේ වර්තමාන කාලය වෙන්නේ. මේ මොහොත මේ වෙලාවේ තමයි මේව සිදු වෙන්නේ. මේ වෙලේ වෙනවා. මේව කරනවා අපි ඔක්කොම. මේ වෙලේ කරනවා. වෙනව නෙමෙයි කරනවා පුතේ. ප්‍රාණවාචීනේ කරන දේවල්. එතකොට පැහැදිලි නේද? වර්තමාන කාලය කියන්නේ මේ මොහොතේ සිදු වෙන දේවල් සහ මේ මොහොතේ සිදු කරන දේවල්. පුතේ අපි මෙතන ප්‍රාණවාචී ගැන කතා කරන නිසා සිදු කරන දේවල්. හරි. අපි මුලින්ම ඉගෙන ගමු ප්‍රාණවාචී ඒකවචන නාමපද සමග වර්තමාන කාල වාක්‍ය කොහොමද ලියන්නේ කියලා. පුතේ ප්‍රාණවාචී ඒකවචන. අන්න තව වචනයක් ආවා නේද? ඒකවචන. ඒකවචන කියන්නේ එක දෙයක් හඟවන පද. එක. එතකොට එක කෙනෙක්. මෙතන එක්කෙනෙක්. පුද්ගලයෙක්. එක සතෙක්. එකයි. අම්මා එක්කෙනයි. තාත්තා එක්කෙනයි. ගිරවා එක සතයි. බල්ලා ඒත් එක සතයි. හාවා, ලීනා, සමනලයා, නංගි, මල්ලි, ගුරුවරයා මේ ඔක්කොම ඒකවචන. හරි බලමු. අක්කා පොතක් කියවයි. අන්න බලන්නකො පුතේ. අක්කා පොත කියවන්නේ මේ මොහොතේ. ඔන්න මේ වෙලේ තමයි අක්කා මේ කාර්ය කරන්නේ. ඒ කියන්නේ වර්තමාන කාලය. මේ වෙලාවෙම කරන. ඔන්න මේ වෙලේ. මේ මොහොතේ කරන දෙයක්. අක්කා පොතක් කියවයි. මල්ලි සෙල්ලම් කරයි. මල්ලි සෙල්ලම් කරන්නෙත් පුතේ මේ වෙලාවේ. මල්ලි සෙල්ලම් කරයි. ගිරවා අඹ ගස උඩ සිටි. ගිරවා අඹ ගස උඩ සිටින්නෙත් මේ වෙලාවේ. සිටි. ගුරුතුමා අපට උගන්වයි. ගුරුතුමා අපට උගන්වන්නෙත් මේ වෙලාවේ. ඔන්න පුතේ වර්තමාන කාලේ. මේ මොහොතේ තමයි මේ හැමදේම කරන්නේ. පොත කියවන්නෙත් මේ වෙලාවේ. සෙල්ලම් කරන්නෙත් මේ වෙලේ. අඹ ගස උඩ ඉන්නෙත් මේ වෙලේ. උගන්වන්නෙත් මේ වෙලේ. බලන්නකො. අක්කා පොතක් කියවයි. ඊ වලින් අවසාන වෙලා තියෙනවා නේද? කියවයි. මල්ලි සෙල්ලම් කරයි. අවසාන වෙලා තියෙන ඊ ශබ්දෙන් නේද? ගිරවා අඹ ගස උඩ සිටී. ඒත් අවසාන වෙලා තියෙන ඊ ශබ්දේ. ගුරුතුමා අපට උගන්වයි. ඒත් අවසාන වෙලා තියෙන්නේ ඊ ශබ්දේ. පේනවද? කියවයි, කරයි, සිටී, උගන්වයි. ඔක්කොම ඊ වලින් තමා පුතේ අවසාන වෙලා තියෙන්නේ. මොන කාලයේද පුතේ? වර්තමාන කාලයේදී. දැන් එකක් පැහැදිලි නේද? වර්තමාන කාල වාක්‍යයක් අපි ගොඩනගනකොට
ප්‍රාණවාචී ඒකවචන නාමපදයක් යොදලා වාක්‍ය අවසාන වෙලා තියෙන්නේ කොහොමද? ඊ වලින් නේද? අන්න ඔන්න පුතේ අපි එකක් ඉගෙන ගත්තා. මොකක්ද ඉගෙන ගත්තේ? ප්‍රාණවාචී ඒකවචන නාමපදයක් යොදලා වර්තමාන කාල වාක්‍යයක් ගොඩනගනකොට ඊ ශබ්දයෙන් තමයි ක්‍රියාපදය අවසාන වෙන්නේ. පැහැදිලිද? ඔන්න දැන් දන්නවා වර්තමාන කාලය කියන්නේ මේ වෙලාවේ අපි කරන දේවල්, මේ වෙලේ කරන දේවල්. ප්‍රාණවාචී කියන්නේ පණ තියෙන, ඒකවචන කියන්නේ එක්කෙනෙක්, එක සතෙක් හෝ එක පුද්ගලයෙක්. කොට ක්‍රියාව කරන දේ ක්‍රියාපදයේ අවසාන වෙන්නේ ඊ වලින් කියලා ඔන්න අපි දැනගත්තා. වර්තමාන කාල වාක්‍යයක් ගොඩනගනකොට ප්‍රාණවාචී ඒකවචන නාමපදයක් යොදලා පුතේ ක්‍රියාපදයේ අවසාන වෙන්නේ ඊ ශබ්දයෙන්. ඔච්චරමයි මේක මතක තියාගන්න තියෙන්නේ. ලේසි නේද? මොකද්ද කාලය වර්තමාන මොන නාමපදද? ප්‍රාණවාචී ඒකවචන නාමපද. ක්‍රියාව අවසාන වෙන්නේ මොන ශබ්දයෙන්ද? ඊ ශබ්දයෙන්. හරිම ලේසි නේද? හරිම ලේසි. අම්මා බත් උයයි, තාත්තා වැරට යයි, නංගි සෙල්ලම් කරයි, මල්ලි සෙල්ලම් කරයි, අක්කා නිවස පිරිසිදු කරයි. ඊ නේද ඔක්කොම. බල්ලා බුරයි ඊ. පැහැදිලි නේද? හරි. දැන් අපි බලමු ප්‍රාණවාචී බහුවචන නාමපද සමග වර්තමාන කාල වාක්‍ය ලියන්නේ කොහොමද කියලා. ප්‍රාණවාචී කියන්නේ පණ තියෙන. ඔන්න පුතේ වචනයක් තියෙනවා බහුවචන. බහුවචන කියන්නේ මොකද්ද? එකකට වඩා වැඩි පුද්ගලයන් හෝ සත්තුන්ට. අපි මෙතන කතා කරන්නේ ප්‍රාණවාචී නිසා පුද්ගලයෝ හෝ සත්තු. ඒ කියන්නේ ගොවියෝ, අම්මලා, තාත්තලා, ගිරව්, බල්ලෝ, හාවෝ. පේනවද? මේවා බහුවචනයි. මල්ලිලා, නංගිලා නේද? හරි. මේ බලන්නකෝ. අක්කලා පොත් කියවති. අන්න බලන්න පුතේ. අක්කලා පොත් කියවති. අක්කලා බහුවචනයි. ගොවියෝ කුඹුරු කරති. ගොවියෝ කුඹුරු කරති. ඒගොල්ලෝ කුඹුරු කරනවා. ඒ කියන්නේ කුඹුරු වැඩ කරනවා. හංසයෝ විලේ පීනති. ගිරව් අඹ කති. දැන් මොකද වෙලා තියෙන්නේ? අක්කලා, ගොවියෝ, හංසයෝ, ගිරව්. මෙයාලා ඔක්කොම ප්‍රාණවාචී ඒ වගේම බහුවචන. අක්කලා කියන්නේ එක්කෙනෙකුට වඩා වැඩි. ගොවියොත් එහෙමයි. හංසයොත් එහෙමයි. ගිරව්ත් එහෙමයි. බහුවචන. ඔන්න බලන්න පුතේ බහුවචන ප්‍රාණවාචී බහුවචන නාමපදයක් යොදලා වර්තමාන කාල වාක්‍යයක් ගොඩනගනකොට කොහොමද පුතේ ක්‍රියාපදයේ අවසාන වෙලා තියෙන්නේ? කියවති. අක්කලා පොත් කියවති. කියවති. තී වලින් අවසන් වෙලා නේද? ගොවියෝ කුඹුරු කරති. මෙතන පුතේ කොටති කියලා කිව්වනම් ඊට වඩා හොඳයි නේද? ගොවියෝ කුඹුරු කොටති කියලා දැම්මොත් තී. හංසයෝ විලේ පීනති. හංසයෝ විලේ පීනති. තී වලින් අවසන් වෙනවා. ගිරව් අඹ කති. අන්න පුතේ ගිරව් අඹ කති. තී වලින් නේද අවසන් වෙලා තියෙන්නේ. අපිට ඔන්න තව දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. නේද? ප්‍රාණවාචී බහුවචන නාමපදයක් යොදලා වාක්‍යයක් වර්තමාන කාලයේදී ගොඩනගද්දී ක්‍රියාපදයේ තී වලින් අවසන් වෙලා කියලා පේනව නේද?
කියවති, කරති, එහෙම නැත්නම් පුතේ කොටති, පීනති, කති. තී නේද? එතකොට බහුවචන සත්ත්වනාම වලට බහුවචන පුද්ගල නාම වල අවසානයේ තියෙන්නේ කොහොමද? ති. ඔන්න දෙයක් ඉගෙන ගත්තා. වර්තමාන කාලයේදී ප්‍රාණවාචී බහුවචන නාම පද යොදලා වාක්‍ය ගොඩනගනකොට පුතේ ක්‍රියාපදය අවසන් වෙන්නේ තී ශබ්දයෙන්. තී වලින්. කොටති, යති, පුරති, කරති. තී වලින් තමයි අවසාන වෙන්නේ. පැහැදිලි නේද? මොන කාලයද? වර්තමාන කාලය. මොන නාම පදද? ප්‍රාණවාචී බහුවචන නාම පද. පණ තියෙන එක්කෙනෙකුට වඩා වැඩි පිරිසක් ගැන කියවන නාම පද. මොන ශබ්දයෙන්ද පුතේ අවසාන වෙන්නේ ක්‍රියාපදය? තී ශබ්දයෙන්. පැහැදිලි නේද? ඔන්න අපි දැන් ඉගෙන ගත්තා ප්‍රාණවාචී ඒකවචන නාම පද යොදලා වර්තමාන කාලී වාක්‍ය ලියනකොට ඊ ශබ්දයෙන් තමයි ක්‍රියාපදය අවසන් වෙන්නේ කියලා. දැන් මෙතනදී අපි ඉගෙන ගත්තා ප්‍රාණවාචී බහුවචන නාම පද වර්තමාන කාල වාක්‍යයකදී කොහොමද ක්‍රියාපදය අවසාන වෙන්නේ කියලා. කොහොමද අවසාන වෙන්නේ? තී ශබ්දයෙන් කියලා අපි ඉගෙන ගත්තා. හරිම ලේසි නේද? මීට පෙර සාකච්ඡා කරපු අප්‍රාණවාචී නාමපද ගැන පොඩ්ඩක් බලමු පුතේ. මොකද මේ ක්‍රියාපද යෙදෙන විදිය හරිම ලේසියෙන් මතක තියාගන්න මේ අප්‍රාණවාචී නාමපද ටික අපිට උදව් වෙනවා. ඒකත් එක්ක දැන් බලමු. ඒක වචන නාමපද යොදලා කොහොමද අපි වාක්‍ය ගොඩ නැගුවේ? බහුවචන නාමපද යොදලා කොහොමද ගොඩ නැගුවේ කියලා බලමු. අප්‍රාණවාචී වලදී බලන්නකෝ. තරුව බබලයි. තරුව කිව්වහම ඒක වචනයි. බබලයි කියලා ඊ වලින් අවසන් කළා. තරු බබලයි. බහුවචනයි තරු. ඒත් පුතේ අවසන් උනේ ඊ වලින්මයි. වලාකුළ පාවේ. පේනවද? ඒක වචනේදී කොහොමද අවසන් උනේ? පාවේ අප්‍රාණවාචී වලදී. බහුවචන දිහා බලන්නකෝ අප්‍රාණවාචී. වලාකුළු පාවේ. ඒත් ඊ වලින්. මල පිපෙයි. ඊ වලින්. මල් පිපෙයි. ඊ වලින්. ගඟ ගලයි. ඊ වලින්. ගංගා ගලයි. ඒත් ඊ වලින්. පේනවද? මේ ගැන අපි සාකච්ඡා කළා. ඔයාලට තවදුරටත් ඉගෙන ගන්න ඒ වීඩියෝ එක නරඹන්න පුළුවන් පුතේ. මේ දෙක එකට සසඳලා ඔයාලට මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් කියා දෙන්න තමයි මේක දැන් මෙතනට ගත්තේ. හරි. බලන්න දැන් අපි ඉගෙන ගත්ත දේවල්. අපි ඉගෙන ගත්ත වර්තමාන කාලය ගැන. මීට පෙර වීඩියෝ එකේ පොඩ්ඩක් මම ඔයාලට පෙන්නුවා. අප්‍රාණවාචී ඒකවචන නාමපද සහ අප්‍රාණවාචී බහුවචන නාමපද ගැන. ඒ දෙකේදී මොකද වෙලා තිබ්බේ? ක්‍රියාපදයේ අවසාන වෙලා තිබ්බේ ඊ වලින් නේද? ප්‍රාණවාචී ඒකවචන නාමපදවලත් මොකද පුතේ උනේ? වර්තමාන කාලයේදී ක්‍රියාපදයේ ඊ වලින්ම තමයි අවසාන උනේ. ප්‍රාණවාචී බහුවචන නාමපදවලට පමණක් ක්‍රියාපදය තී වලින් අවසාන වුණා. පුතේ කොච්චර පාඩම් කරත් කොච්චර වාක්‍ය ලිව්වත් මෙන්න මෙච්චරයි මේකේ මතක තියාගන්න දේවල් ටිකකට තියෙන්නේ. ලේසි නේද බලන්නකෝ. මොකද්ද තියෙන්නේ? වර්තමාන කාලයේදී අප්‍රාණවාචී ඒකවචන නාමපද සහ අප්‍රාණවාචී බහුවචන නාමපද වගේම ප්‍රාණවාචී
ඒක වචන නාම පදවලටත් ක්‍රියාපදය යෙදෙන්නේ කොහොමද? ඊ වලින් අවසාන වන විදිහට. පැහැදිලිද? ලේසි නේද මතක තියාගන්න? වර්තමාන කාල වාක්‍ය ගොඩනගනකොට අප්‍රාණවාචී ඒකවචන, අප්‍රාණවාචී බහුවචන, ප්‍රාණවාචී ඒකවචන. මේ තුනටම ක්‍රියාපදයේ අවසාන වෙන්නේ ඊ වලින්. එච්චරයි. මෙන්න මේ පොඩි සටහන ලියා ගන්න පාඩම් කරගන්න. ඊ ඇති. ප්‍රාණවාචී බහුවචන නාම පද වලට විතර වර්තමාන කාලයේදී ක්‍රියාපදයේ දී වලින් අවසාන වෙනවා. ඔච්චරයි. ලේසි නේද? අමාරු නැහැ පුතේ. හොඳින් මතක තියාගන්න, හොඳින් අවබෝධ කරගන්න. මේවා පුතේ වෙනස් වෙන්නේ නැහනේ. මේවා 5 වසරට 3 වසරට 4 වසරට නෙමේ කවදාටවත් වෙනස් වෙන්නේ නැහැ. මේවා මේ විදියටම තමයි ලියන්නේ. එච්චරයි මතක තියාගන්න තියෙන්නේ. වර්තමාන කාල වාක්‍ය ගොඩනගනකොට අප්‍රාණවාචී ඒකවචන, අප්‍රාණවාචී බහුවචන, ප්‍රාණවාචී ඒකවචන මේ සියලුම නාමපද යොදලා වර්තමාන කාල වාක්‍ය ගොඩනගද්දී ක්‍රියාපදය ඊ වලින් අවසාන වෙනවා. ප්‍රාණවාචී බහුවචන පමණ දී වලින් අවසාන වෙනවා. පැහැදිලි නේද දැන් හොඳටම? හරි. තවත් දවසක මුණ ගැසෙමු. සුබ දවසක්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමුඩ. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.